හායි. ඔගොල්ලෝ දන්නවද ලංකාවේ අලිමංකඩවල 16ක් තියෙනවා. මේ වෙනකොට ඒ අලිමංකඩ 16ම අලින්ට අහිමි වෙලා තියෙනවායි කියලා. ඉතින් මේ අලිමිනිස් ගැටුමට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ අලිමංකඩ 16 මේ අලියතුන්ට අහිමි වෙලා තියෙන එක. මේ අලිමංකඩක් කියන්නේ මොකක්ද කියලා මම ඕගොල්ලන්ට ඉස්සෙල්ලම කියන්නම්. අලිමංකඩක් කියන්නේ අලියතුන් වසර ගණනාවක් තිස්සේ ඒගොල්ලන්ගේ ආහාර, ජලය සහ වාසස්ථාන සොයා තවත් එක වනයක සිට තවත් වනයකට හෝ තවත් ප්‍රදේශයකට හෝ ගමන් කරන නිදහස් ගමන් මාර්ගයක්. ඉතින් මේ අලියතුන්ගේ මේ නිදහසේ ගමන් කරන ගමන් මාර්ග ඒගොල්ලන්ගේ මේ අද ඊයේ ඉඳලා පටන් ගත්ත එකක් නෙමෙයි. ඒක වසර සමහරට 100,000 ගානකට අපේ ඉතිහාසයටත් කලින් ඉඳලා තමයි මේව පටන් අරන්ගෙන ඇත්තේ. ඉතින් අලියතුන්ගේ මේ ජීවන ගමන් රටාව වෙනස් කරලා මේ අලිමංකඩක් වහනවයි කියන්නේ මේක ලොකු ගැටලුවක්. අලිමංකඩ කියන්නේ එලිෆන්ට් කොරිඩෝර් එකක් කියන්නේ අලින්ගේ ඇත්තම කියනවා නම් ගමන් මාර්ගය. ඉතින් මේගොල්ලන් ආහාර, ජලය සහ වාසස්ථාන සොයාගෙන එක කැලයකින් තවත් කැලයකට යන්න තියෙන ප්‍රධාන ගමන් මාර්ගය අවහිර කරලා එතන වාසස්ථාන ඉදි කරාට පස්සේ ඒගොල්ලෝ කොහෙද යන්නේ? ඒගොල්ලෝ කන්න හොයා ගන්න ඕනේ. පිපාසට ජලය හොයා ගන්න ඕනේ. මේ කූඹියෙක් වගේ පොඩි සතෙක් නෙමෙයි. අලියෙක් ඇතෙක් කියන්නේ ඒගොල්ලෝ තනියෙන් නෙමෙයි සංචාරය කරන්නේ. අලි රංචු පිටින්. ඉතින් විශේෂයෙන්ම දැන් මේ වෙනකොට මම කියන්න හදන්නේ වත්මන් රජය මේ අලිමංකඩ 16න් 3ක් නිදහස් කරන්න කැබිනට් ඇප්‍රූවල් එකක් අරන් අමාත්‍ය මණ්ඩල අනුමැතියක් අරන් තියනවායි කියලා අමාත්‍ය ડોક્ટર ධම්මික පටබැඳි රූපවාහිනියට ප්‍රකාශ කළා මම දැක්කා. එතකොට මේකෙන් ප්‍රධානම අලිමංකඩක් වන මොනරගල දිස්ත්‍රික්කයේ තියෙන හඳපානාගල කියන අලිමංකඩ නිදහස් කරන්නත් මෙතෙන්ට යෝජනා වෙලා තියෙනවා. ඉතින් මේ හඳපානාගල කියන අලිමංකඩ මේ වෙනකොට අලියතුන්ට අහිමි වෙලා තියෙන්නේ ඇත්තටම 5 දෙනෙකුගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් කියලා මෙතන කියවෙනවා. ඒ කියන්නේ එතන ඉඩම් 5 දෙනෙකුගේ හිමිකාරීත්වය නිසා තමයි මේ අලිමංකඩ මේ අලියතුන්ට අහිමි වෙලා තියෙන්නේ. ඒ වගේම තවත් අලිමංකඩවල දෙකක් තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැටහිරකන්ද සහ කුරහන්තල කියන ඒ අලිමංකඩවල දෙකත්. ඒ අලිමංකඩ දෙක මේ අලියතුන්ට අහිමි වෙලා තියෙන්නේ 8 දෙනෙකුගේ පෞද්ගලික පරිහරණය නිසා කියලා තමයි මෙතනත් කියවෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පෞද්ගලික ඉඩම් එක්ක වගා කරලා එහෙම නැත්නම් වාසස්ථාන හදලා ඒ නිසා මේ අලිමංකඩ වැසී තියෙන බව තමයි දැනෙන්නේ. ඉතින් ඕගොල්ලෝ හිතන්න 5 දෙනෙකු නිසාත් 8 දෙනෙකු නිසාත් මේ විශාල අලිමංකඩ 3 අවුරුදු ගණනාවක් තිස්සේ මේ ස්වභාවික සතුන් පාවිච්චි කරන ලද ස්වභාවික සම්පතක් මෙහෙම වහලා දාන්න පුළුවන්ද? ඇයි මෙහෙම දේවල් කරන්නේ? ඉතින් මෙතන කියවෙන විදිහට මේක වසර ගණනාවක් තිස්සේ පසුගිය අපිලිවෙලමත් වැඩපිළිවෙලක් නිසා තමයි මෙහෙම මේ අලිමංකඩවල මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ කියලා කියනවා. ඒ වගේම ඉතින් විශේෂයෙන්ම මේක දැන් මේ අලිමංකඩ 3 නිදහස් කරන්න කැබිනට් ඇප්‍රූවල් එක ගත්තට මේක ගැසට් කරන්න ඕනි තව ගැසට් කරලා මේක ක්‍රියාත්මක කරනකොට ඉස්සෙල්ලාම පළවෙනි පියවර විදිහට අබේ භූමියක් කරනවායි කියලා තමයි එතන අමාත්‍යතුමා කියන්නේ. ඉතින් මේ අඩුම ගානේ මේ අලිමංකඩ තුලවත් මේ අවුරුද්ද ඇතුළත හෝ ඉක්මනින්ම නිදහස් කළ මේ අහිංසක අලියතුන්ගේ නිදහස් ගමන් මාර්ගයේ මේ විදිහටම නිදහස් ජීවන රටාව ඒගොල්ලන්ට කරන්න දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඉතුරු අලිමංකඩ 16න් ඉතුරු 13ක්ම තියෙනවා නිදහස් කරන්න. ඒ වුණාට ඒ අලිමංකඩවල වල වාසස්ථාන වලටත් වඩා කර්මාන්ත ඇති කරලා කියලා තියෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා දැනටමත් හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල විශාල මහා පරිමාණ කර්මාන්ත ඉදි වෙමින් පවතිනවා. ඉතින් මේ සියලු දේම කරන්නේ මම හිතන්නේ මේ අලිමංකඩවල අවහිර කරලා. ඉතින් ඇත්තටම මේ වත්මන් ලොකු ගැටලුවක් වෙලා තියෙන්නේ මෙන්න මේ අලිමිනිස් ගැටුම කියන දේ. ඉතින් අලිමිනිස් ගැටුමට ඇත්තටම වරදකරුවන්
කවුද කියලා ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්ද දැන් අලිමංකඩ 16ක්ම ලංකාවේ තියෙනවා නම් අලිමංකඩ 16ම මේ වෙනකොට අලියතුන්ට අහිමි වෙලා නම් ඒක පෞද්ගලික පරිහරණය සඳහා පාවිච්චි කරනවා නම් ඉතින් කොහෙන්ද අලි යන්නේ කොහෙන්ද අලියතුන් කෑම හොයන්නේ පිපාසයට වතුර ටිකක් හොයාගන්නේ. ඒගොල්ලන්ගේ ගමන් සංචාරයේ එක් වනයකින් තවත් වනයකට යන එක රංචු පිටින් යන්නේ ඒගොල්ලෝ. ඒක අනිත් එක සමහර වෙලාවට ඒගොල්ලෝ එක අලි රංචුවක් ගිහිල්ලා එක දවසකින් දෙකකින් එන්නේ නැහැ. ඒගොල්ලෝ කාලයක් තිස්සේ සමහර අය මාසයක් දෙකක් තුනක් අවුරුද්දක් පවා එක තැනක ඉඳලා තමයි අනිත් තැනට යන්නේ. ඉතින් ඒගොල්ලෝ එක තැනක ඉඳලා අනිත් තැනට යනකොට ඒගොල්ලන්ගේ ස්වභාවික ගමන් මාර්ගය අවහිර වෙලා නම් ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? ඉතින් ඒ සත්තු උනත් මේ අපේ නොසලකා හැරිය යුතු සතෙක් නෙමෙයි අලියතුන් කියන්නේ. මේගොල්ලෝ වටිනා සම්පතක් අපේ රටට සංචාරක ආදායමක් ලබා දෙන ඩොලර්ස් ලබා දෙන ඒ වගේම සංචාරක කර්මාන්තයේ මම හිතන්නේ ප්‍රබලම සංකේතයක් තමයි මේ සද්දන්ත හස්ති. ලංකාවට එන අය එන්නේ විශේෂයෙන්ම මේ පින්නවල වගේ තැන්වලින් ලොකු ආදායමක් ලබා දෙනවා ලංකාවට. ඉතින් කරුණාකරලා ඉල්ලනවා මේ අලිමංකඩ තුන නිදහස් කරන්න ඉදිරියට ගන්න ඒ ක්‍රියාමාර්ග අරන් ඒ අලිමංකඩ තුන නිදහස් කරන්න ඉතා ඉක්මනින්ම ස්වභාවිකව ඒ වගේම ඉතුරු අලිමංකඩ 13ත් නිදහස් කරන්න ගරු ජනාධිපතිතුමා ඇතුළු වත්මන් අමාත්‍ය මණ්ඩලයේ අදාළ බලධාරීන්ගේ ක්‍රියා අවධානයට අරගෙන සියලුම අලිමංකඩවල නිදහස් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ජනාධිපතිතුමා ඡන්දෙට කලින් දුන්නු මං හිතන්නේ පොරොන්දු වලින් එකක් තමයි මේ සියලුම අලිමංකඩ නිදහස් කරලා දෙනවයි කියන එක. ඉතින් මේ අලිමංකඩ තුන නිදහස් කරන එක ගැන ප්‍රථමයෙන්ම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉතුරු අලිමංකඩ 13 ඉතාම ඉක්මනින්ම නිදහස් කරන්න. ඒ වගේ මේ තැන්වල තියෙන වාසස්ථාන හෝ කර්මාන්ත තියෙනවා නම් ඒවට විකල්ප අවස්ථා සොයා දීලා ඒවා ඒ තැන්වලින් ඉවත් කරලා මේ අලිමංකඩ ඉතුරු 13 නිදහස් කරලා ඒ අලියතුන්ට නිදහසේ ඒගොල්ලන්ගේ ජීවන රටාව ගෙනියන්න දෙන්න. එතකොට මේ ලොකුම ගැටලුවක් වෙලා තියෙන අලි මිනිස් ගැටුමට එකම විසඳුම මම හිතන්නේ මේක වෙයි කියලා මම හිතනවා. බොහොම ස්තුතියි.